ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි අද බලමු රසට ගෙදරදී අඹ මාළුවක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම අඹ ගෙඩි ටික සෝදලා මේ විදියට කෑලි වලට වෙන් කර ගන්නවා. මැටි භාජනයක් ලිපේ තියලා මේ විදියට තෙල් එකතු කරගෙන තෙල් ටික හොඳින් රත් වීගෙන එනකොට තලාගත් සුදු ලුණු ටික එකතු කරලා රන්වන් පාට වෙන තෙක් හොඳින් බැද ගන්නවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු, මස් කරි, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා හොඳින් කවලම් කරගෙන කහ කුඩු ස්වල්පයක් සහ අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම අඹ ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් එකතු කරනවා. ඒත් එක්කම කුරුඳු පොතු, කරපිංචා, රම්පි ටිකකුත් එකතු කරලා අඹ ටික හොඳින් උයා ගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට මම හදාගත්ත රසම රස අඹ ව්‍යංජනය. ඔයාලත් මේ විදියට හදලා රස කොහොමද කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.